සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලම එකතු වෙලා ඉන්නේ රීල් ස්කෝප් එක. හැරි පොටර් කියන්නේ පොඩි කාලේ ඉඳන් අපි ආසාවෙන් බලපු චිත්‍රපට මාලාවක්. ඉතින් HBO වලින් මේක TV series එකක් විදිහට රීබූට් කරනවා. මේ රීබූට් එකේ ඉන්න කාස්ට් එක මේ වෙද්දි ඔෆිෂියලි අනවුන්ස් කරලා තියෙන නිසා මේ වීඩියෝ එකකින් අපි මේ කාස්ට් එක තෝරා ගැනීම ගැන කතා කරමු. ඉතින් මුලින්ම පොඩි කාලේ අපි බලපු කියවපු කතාව දීද්දී ඇයි ආයෙත් ඒක TV series එකක් විදිහට ගේන්නේ කියලා අපි නිකමට බැලුවොත් HBO වල කියන විදිහට මේ series එක පොතකට එක season එක ගානේ වෙන් වෙනවා. එතකොට පොතේ තිබුණ ඒත් ෆිල්ම් එකේ නොතිබුණ කරුණු ගොඩක් ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන් වෙනවා. මොකද තනි පොතක් සම්පූර්ණයෙන්ම තනි ෆිල්ම් එකකින් පෙන්වන්න බැරි නිසා. ඒ හින්දා series එකක් එන එක එකාතකින් හොඳයි කියලා තමයි මගේ පෞද්ගලික මතය. මොකද එතකොට මෙයාලා මේ කියන විදිහට අපිට සම්පූර්ණ පොතම ලයිව් ඇක්ෂන් විදිහට බලන්න පුළුවන් වෙන නිසා. හරි අපි දැන් මේකේ චරිත තෝරා ගැනීම පැත්තට හැවුනොත් HBO වල කියන විදිහට අපේ ප්‍රධාන චරිත 3 තෝරගන්න යාලා ඔඩිෂන් 32000කට වැඩි ගාණක් කරලා තියනවලු. හැබැයි මගේ පෞද්ගලික මතය නම් මේ තුන් දෙනා අවුලක්ම නැහැ. ෂේප්. ඔයාලා හිතන දේවලුත් පහලින් කියාගෙන යන්න. මේ කැරක්ටර්ස් අපි එකින් එකට බැලුවොත් මුලින්ම ඉන්නේ අලුත් හැරි පොටර් විදිහට ඉන්න 12 හැවිරිදි ස්කොට්ලන්ත ජාතිකයෙක් වුණ ඩොමිනික් මැක්ලොෆ්ලින්. අපිට හුරුපුරුදු නළුවන ඩැනියල් රැඩ්ක්ලිෆ්ගේ තැනට එන්න බැරි වුණත් මේ ඩොමිනික් චරිතයට සාධාරණයක් කරගෙන හිතනවා. මොකද මෙයාට පොත්වල තියෙන පෙනුම හරිය අඩුම ගන්න තියෙනවා අර කළු ස්නේප් වගේ නැතුව. Emotional damage. ඉතින් හැරි පොටර් විදිහට ලොකු වෙනකම් ප්ලේ කරන්න මේ ඩොමිනික් මැක්ලොෆ්ලින් තමයි. ඊගාවට ඉන්න හර්මයිනි ග්‍රේන්ජර් විදිහට සීරියස් එකට එකතු වෙන ඇරබෙලා ස්ටැන්ටන්. ගොඩ දිනෙකට මෙයාව හරියන්නේ නැති වුණත් පෞද්ගලික ගෝල්ඩන් ට්‍රියෝගේ මට හොඳටම සෙට් වුණේ මෙයාව තමයි. අපේ පොඩි කාලේ ක්‍රෂ් එක එමා වොට්සන් වගේ නොවුණත් කතාවේ විදිහට දත් ටිකක් ඉස්සරහට ආපු කොණ්ඩ ටිකක් අවුල් වුණ බුද්ධිමත් පෙනුමක් තියෙන කෙනෙක් වුණ හර්මයිනිට නම් මෙයාව හොඳටම ගැලපෙනවා. අපේ අනිත් ප්‍රධාන චරිතය වුණ රොන් නම් බැලු බැලමටම පේනවා ෂේප් කියලා. මෙයා එලස්ටියා ස්ටවුට්. සුපුරුදු රොන්ට හො සාධාරණයක් කරගන්න මට හිතෙනවා මේ එලස්ටියා. හරි ඊළඟට අපි මේකේ අනිත් ප්‍රධාන චරිත වලට ඉන්න අලුත් අය කවුද කියලා බැලුවොත් මුලින්ම ඉන්න ඇල්බස් ඩම්බල්ඩෝ විදිහට ඉන්න ප්‍රවීණ දක්ෂ නළුවෙක් වුණ ජෝන් ලයිත්ගෝ. හොඳම ෆිල්ම් ගොඩක රඟපාපු දක්ෂ අත්දැකීම් බහුල නළුවෙක් තමයි මේ ජෝන් කියන්නේ. මෙයාත් ඉතින් මේ චරිතයට උඩින්ම ගැලපෙනවා. ඊට පස්සේ අපිට ඉන්නවා මිනර්වා මැගෝනිගල් විදිහට රංගනයෙන් දායකය වන ජැනට් මැක්ටිය. මෙයාත් දක්ෂ නිලියක් වගේම චරිතයට හැම අතින්ම මෙයාවත් ගැලපෙනවා. Do your duty to our school. ඊළඟට කිරි කලයට ගොම බින්දුවක් දැම්ම වගේ කියන ප්‍රස්තාවයක ලයිව් ඇක්ෂන් බලා ගන්න පුළුවන් අපිට මේ HBO ලගේ හැරි පොටර් සීරීස් එකේ ස්නේප්ගෙන්. පාපායි සයිලු කියන මොනතරම් දක්ෂයෙක් වුණත් මේ ස්නේප්ගේ චරිතයට මෙයාව ගත්ත එක නම් HBO ල කරපු හරිම මෝඩ වැඩක්. මොකද ගෝල්ඩන් ට්‍රියෝ එකට 32000කට වඩා ඔඩිෂන් කරලා අමාරුවෙන් තෝරගෙන මේ ස්නේප් වගේ චරිතයකට උඩින් පාත් වුණා වගේ කළු වතිය දානවා කියන්නේ මහා මෝඩ වැඩක්. හැම එකටම නොගැලපෙන විදිහට කළු ජාතිකයෝ දාන එක පෞද්ගලිකව මට නම් දැන් ඇතිලා තියෙන්නේ. මම බලාගෙන ඉන්නේ ස්නේප්ට ජේම්ස් පොටර් ඇතුළු කල්ලිය මොනවා ගැන විලු කරයිද කියලා. if you know what I mean. රූබියස් හැග්රිඩ් විදිහට ඉන්න නික් ෆොස්ට් සහ ක්විරල් විදිහට ඉන්න ලූක් ටැලොන්. මේ දෙන්නා ඒ චරිතවල හොඳටම මැච් වෙනවා කියන එකයි මගේ පෞද්ගලික මතය. ඒත් අපි ආගස් ෆිස්ට ඉන්න පෝල් වයිට් හවුස් නම් ටිකක් ෆනි පාඩක් පේන්නේ. සීරීස් එකේ මෙයා කොහොම රීප්‍රසන්ට් වෙයිද දන්නේ නැහැ. ඒත් ෆිස් ටිකක් ටෆ් චරිතයක් නිසා මට පොඩි අවුලක් තියෙනවා මේ කාස්ට් එකේ. මේ වීඩියෝ එක එඩිට් කරන අතරේ තව නළුවන් ටිකක් රිලීස් කරලා බලන්න මට නම් මෙයාලව හොඳටම හොඳයි කතාවේ ආරම්භයේ චරිත එක්ක බලද්දි. මේ කතාව එකම අවුල තියෙන අර කළු ස්නේප්ගේ විතරයි මට නම්. ඉතින් මොකද හිතන්නේ මේ කැරක්ටර්ස් ටික ගැන? ඔයාලා කැමතිද අකමැතිද? සීරීස් එකක් හදන එක ගැන ඔයාලා අදහස මොකද්ද? සේරම පහලින් කියාගෙන යන්න අපි අදහස් ටික බෙදාගමු.
ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් මේ විදිහට ඉවර කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.